එකක් හැදෙනවානේ මේ යම් කිසි තැන්වල මේක ගොඩක් දුරට හැදිලා තියෙනවා සෝෂල් මීඩියා තුලින් හැදිලා තියෙනවා. කජ්ජා කියන පුද්ගලයා දරු දෙදෙනා සමගම දැන් පෞගිය දිනයක තියෙනවානේ. ඉතින් ඒක සම්බන්ධයෙන් ප්‍රෝග්‍රෑම් එකක් කරලා තියෙනවා. ඔන්න ඕක තේරුම් ගත යුතුයි මේ සෝෂල් මීඩියා අවස්ථාවල. Hi guys, ඔන්න අද සුපුරුදු පරිදි අපි ප්‍රෝග්‍රෑම් එකේ හමු වෙනවා. ඉතින් ඇත්තට මොකද්ද මේ වසීම් තාජුදීන්? ඔන්න 2012 දී සිදු වුණු සිද්ධියක් දැන් 2025 අවසාන අගභාගයේදී දැන් එළියට එනවා. ඉතින් ඇත්තටම 2012 දී සිදු වුණු සිද්ධිය මේ දැන් මේ අවුරුදු කීයකට පස්සේද අවුරුදු 13කට විතර පස්සේ තමයි මේක එළියට එන්නේ. ඉතින් එතකන් රජේවල් කීයක් මාරු වුණාද? මහින්ද රාජපක්ෂ හිටියා සිද්ධිය වෙන කාලෙදී. එතකොට ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන, ඉන්නතුරු නැවත ගෝඨාභය රාජපක්ෂ, ඉන්නතුරු නැවත රනිල් වික්‍රමසිංහ, ඉන්නතුරු ඔන්න මාලිමාව. හතරවෙනි රජය ඇතිවර වෙලා පස්වෙනි විදිහට මාලිමාවේ වත්මන් ජනාධිපති අනුර දිසානායක මේ රටේ නම් වන විධායක ජනාධිපති විදිහට වැඩ බාර අරගෙන කටයුතු කරද්දී තමයි මෙන්න මේ සිද්ධිය දැන් ඔන්න එළියට එන්න හදන්නේ. කජ්ජා කියන පුද්ගලයා දරු දෙදෙනා සමගම දැන් පෞගිය දිනයක ඝාතනයට ලක් වුණානේ. ඉතින් එතකොට ඔන්න දැන් අනාවරණය වෙලා තියෙනවා මේ කජ්ජා වසීම් තාජුදීන් ඝාතනය කරන්න වාහනේ ඇවිත් තියෙනවා කියලා. හැබැයි දැන් පරලෝ මිනිහා දැන් මපායි. ඉතින් එතකොට මේ විදිහට මේ ආකාරයට දැන් ඔන්න අනාවරණය සිදු වීගෙන යනවා. දැන් අපි කියවනේ දැන් මේ පහුගිය දිනකදී ASP රෝහන් ඕල්ගල මහත්මයා සහ ජයසුන්දර මහත්මයා ගිහිල්ලා මැලේසියාවේදී පොරවල් ටිකක් කණෙන් ඇදගෙන එනවනේ, පොරවල් නෙමෙයි. ඉතින් එතකොට පාතාලයන් ටිකක් කණෙන් ඇදගෙන ඇවිල්ලා දැන් ඔතන ප්‍රශ්න කිරීම සිදු වෙනවා. ඒ ප්‍රශ්න කිරීම එක සම්පත් මනම්පේරි කියන පුද්ගලයාව අත්අඩංගුවට ගන්නවා. ඉතින් එතකොට ඔහුගෙන් සිදු වෙනවා හිතා ගන්න බැරි අනාවරණයන් කිහිපයක්. ඔහුගෙන් සිදු වෙනවා හිතා ගන්න බැරි අනාවරණයන් කිහිපයක්. මේ කජ්ජා ඝාතනයට පවා ඔහු අවියායුධ දුන්නා කියන කතාව කිසිම සත පහක්වත් ගත්තේ නැහැ කියනවා. එක එක අනාවරණ ඔන්න දැන් එළියට එන්න හදනවා. එළියට ඇවිල්ලා. ඉතින් මේකත් එක්ක මේ විදිහට. එතකොට සම්පත් මනම්පේරි කියන්නේ කවුද? දැන් මේ විදිහට මේ පොඩි ලින්ක් එකක් හැදෙනවානේ මේ යම් කිසි තැන්වල මේක ගොඩක් දුරට හැදිලා තියෙනවා සෝෂල් මීඩියා තුලින් හැදිලා තියෙනවා. ඉතින් එතකොට මේ වසීම් තාජුදීන් ඝාතනයත් එක්ක මේ රගර් ක්‍රීඩක ඝාතනයත් සමගම මහින්ද රාජපක්ෂගේ කියන්නේ රාජපක්ෂලාගේ කණ්ඩායමට යම් කිසි බලපෑම් ඇති. ඒ කියන්නේ මේ චෝදනා එල්ල වෙලා තියෙනවානේ මේක තුල. කොටින්ම කිව්වොත්. එතකොට නාමා රාජපක්ෂලාට, යෝසිතලාට, විශේෂයෙන්ම ශ්‍රීරාන්ති රාජපක්ෂලාට එම චෝදනා එල්ල වෙලා තියෙනවා. ඉතින් එතකොට මේක තුල ගොඩක් මේ සෝෂල් මීඩියා හරහා තමයි මේ දේවල් සිදු වෙන්නේ. එතකොට YouTube නාලිකා සෝෂල් මීඩියා හරහා පෝස්ට් යා වෙනවා. මිනිමරු අරකයි මේකයි මෙහෙමයි කියලා. මෙතනදී අපි කතා කරන්නේ ඇත්තටම පක්ෂපාත ભેද වලින් තොරව අපක්ෂපාතීව. මොකද මේ මාලිමාවට කඩේ යෑමක්වත් මහින්දලාටවත් රනිල්ටවත් සජිල එහෙම කන්නේ රට වෙනුවෙන් හරි දෙයක් හරි කියන්නේ. ඉතින් එතකොට එහෙම වෙද්දි දැන් මේ සෝෂල් තවම මේ දේවල් මේ පරීක්ෂණ කටයුතු පරීක්ෂණ මට්ටමේ තමයි සියලුම දේවල් මේ පවතින්නේ. එතකොට මේ දේවල් නිලධාරීන් විසින් සම්පූර්ණ දේවල් අනාවරණය කරගෙන එළිදරව් කරගෙන ඉන්න අනතුරුව ගම් අධිකරණයට ඉදිරිපත් කරලා එතනින් තමයි තීරණය වන්නේ කවුද හරි කවුරු නිවැරදිකරුවන් කවුරුද වැරදිකරුවන් මේවට කවුද සම්බන්ධ වුනේ සියලුම දේවල් එතනින් තමයි තීරණය ගන්නේ. එතකන් ඉන්නේ නැතුව මේ සෝෂල් මීඩියා වල ඔස්තාරලා මේ YouTube නාලිකා වල ඔස්තාරලා හිතා ගන්න බැරි විදිහ එක දේවල් අනාවරණය කරන්න උත්සාහ කරනවා. පෙන්වා දෙන්න උත්සාහ කරනවා. චෝදනා කරනවා. ඒ දේවල් එහෙම සිදු වෙනවා අපි දැකලා තියෙනවා. ඉතින් ඒව සම්පූර්ණ මේ පරීක්ෂණ කටයුතු වලට පවා බාධාවක්. ඇත්තම කතාව. දැන් කියනවානේ මේවට සිරාන්තිලා සම්බන්ධයි, නාමාලා සම්බන්ධයි, හැම කෙනෙක්ම සම්බන්ධයි මේවට කියලා. ඉතින් අපිට ඕක බලා ගන්න පුළුවන් වෙන්නේ පැහැදිලිවම හරි විදියටම චෝදනා කරන්න කලින් අපි හිතන්න ඕනේ. බැරි වෙලාවක සම්බන්ධ නොවුනොත් මොකද්ද වෙන්නේ මේ මිනිස්සයාට? ඒ කියන්නේ ඒක තුල එතකොට සම්බන්ධ වුණොත් දඬුවම් ලැබෙනවා ඕනම කෙනෙක්ට. නාමල් නෙමෙයි වෙන කවුරු හරි උදාහරණයක් ගමුකෝ අපි. හරි අනුරු දිසානායකම ගමුකෝ. වැරද්දක් කරනවා වැරද්ද කරලා එතුමාට මඩ ගහනවා ඒ කියන්නේ වැරද්දක් කරා කියලා මඩ ගහනවා කියනවා. මඩ ගහලා අන්තිමේට ඔප්පු වෙනවා ගරු අධිකරණයේ ඔප්පු වෙනවා කිසිම වැරද්දක් කරලා නැහැ කියලා. ඉතින් එතකොට අර මඩ ගැහුවේ ඇයි මේ මිනිස්සයාටනේ? බොරුවට චෝදනා කරේ ඇයි? ඔන්න ඔය ප්‍රශ්නේ සමහර අවස්ථාවලදී අපිට එනවා. ඒකයි අපි කියන්නේ නාමල්ට හෝ වේවා ශ්‍රීරාන්ති කාට හෝ වේවා. තවම මේවා පරීක්ෂණ මට්ටමේ පවතින ප්‍රශ්න. එතකොට වැරද්ද වෙලා වැරද්දක් කරලම නම් ඒවා ගරු අධිකරණ විසින් ඔප්පු වුණාම නම් ඔන්න ප්‍රශ්නයක් නෑ. ඕනම දෙයක් කතා කරන්න ඒ ප්‍රශ්නයක් නෑ කියනවා. හැබැයි තාම මේවා මේ පරීක්ෂණ මට්ටමේ තාම නිලධාරීන් අනාවරණය කරගන්න දේවල්. මේවා මේ විදියට මේ සෝෂල් මීඩියා වල තුල එහෙම වෙන්න ගත්තාම
මේවා පරීක්ෂණ කටයුතු වලට වඩා බාධාවක්. ඉතින් අපි ඉල්ලා සිටින ඇත්තටම එතෙන්ට වැටෙන්න අපි හොඳ නෑ. මොකද එතෙන්ට වැටෙන්නේ නැතුව අපි බලමු මොකද්ද මෙතන ඉදිරියට සිද්ධ වෙන්නේ කියලා. මොකද දවසින් දවස ප්‍රතිඵල ඉක්මනින් එනවා දැන්. ප්‍රතිඵල ඉක්මනින් එනවා. මොකද දැන් මේක අවසාන අගභාගය වෙන්න පුළුවන් ගොඩක් දෙනෙක්ගේ. ඉතින් එතකොට එහෙම ප්‍රතිඵල දවසින් දවස එන්න ගත්තට පස්සේ කලබල වෙන්න දෙයක් නැහැ කිසිම කෙනෙක්ට. බලාගෙන ඉවසාවදාන්න ඉන්න තියෙන්නේ. එතකොට හරි දේ ජනතාවට දෙන්න ඕනේ, දරුවත් කරන්න ඕනේ. දැන් අර අර්ජුන මහේන්ද්‍රට නත්තනකොට ගත්ත කියලා එක නිවුස් ගහගෙන එක විදිහට අපි ඒකත් ප්‍රෝග්‍රෑම් එකක් කරලා ඒක බොරුවක් කියලා අපි කිව්වනේ. පට්ටපල් බොරුවක්. හැබැයි ඒ හොරාවත් අතනකොට ගන්න ඕනේ තමයි. මොකද ඉතින් අරගෙන නැහැ තාම. ඉතින් ওই ප්‍රශ්නේ තියෙනවානේ. ඉතින් ඒක සම්බන්ධයෙන් ප්‍රෝග්‍රෑම් එකක් කරලා තියෙනවා. ඔන්න ඕක තේරුම් ගත යුතුයි මේ සෝෂල් මීඩියා අවස්ථාව. පැහැදිලිවම කියන්නේ. ඉතින් ඒකත් එක්ක දැන් මේ සිද්ධිත් එක්ක බලද්දි කොහොමත් ඉතින් දැන් ගොඩක් දෙනෙක්ට දැන් මේ හිතුවේ නෑනේ කවදාවත් මේ මාලිමාව ආණ්ඩුව ඇවිල්ලා මේ වැලිතලාවට යට වෙලා තිබ්බ දේවල් හාරා උස්සගෙන සාධාරණ ඉෂ්ට කරන්න උත්සාහ කරන්නේ නෑ. මාලිමාව ආණ්ඩුව ආව ගමන් නීතිය ඉදිරියට ගේනවා මේ සියලුම කට්ටිය. ඒක පොරොන්දුවක් ඒ කට්ටිය. අනිවාර්යයෙන්ම ජනතාව ඡන්දය ලබා දුන්නෙත් එක තව ඉන්නවා. ඝාතන රැල්ලක් තව තියෙනවානේ. ඉතින් එතකොට ඒ ඝාතන රැල්ලත් එක්කම දැන් ওই සියලුම දෙනාගේ ඝාතනය සිදුුනේ කොහොමද කියන එක නීතිය ඉදිරියට මේ සාක්ෂිකරුවන් විදිහට කට්ටිය කෙනෙක්. ඉතින් එතකොට අපිට බලා ගන්න පුළුවන් ගරු අධිකරණ ඉදිරිපත් වුණාට පස්සේ කොහොමද කින්දවන්ද මේවා විසඳෙන විදිය. කලබල වෙන්න දෙයක් නැහැ. කොහොමත් ළඟදීම හිතා ගන්න බැරි පිරිසකට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයි. සුදු සරන්න එහෙම ගැලවිලා උඩ විසි වෙන තැනකට එයි. ඉතින් එතකොට හිතා ගන්න පුළුවන් කවුද මේවට සම්බන්ධ වෙලා තියෙන්නේ, කවුද මෙන්න මේ දේවල් හැන්ඩල් කරලා තියෙන්නේ, කවුද කින්ද මන්ද හරි විස්තර සවිස්තරාත්මකව බලා ගන්න පුළුවන්. එතකන් කලබල නොවී ඉන්න ඕනේ. මොකද මිනිස්යන්ට චෝදනා නොකර ඒ තැනට වැටෙන්න හොඳ නැහැ කිසිම මොහොතක මීඩියා වශයෙන්. ඒක අනිවාර්යයෙන්ම අපි මතකයේ තබා ගත යුතු දෙයක්. ඒක ෆලෝ කරපු දෙයක් අපි. ඉතින් බලමු අපි ඉදිරියට මොකක්ද සිද්ධ වෙන්නේ කියලා එහෙනම්. මොකද සම්පත් මනම්පේලි වමාරනවා එක දිගට නොකානොබී වමාරනවා මම කිව්වේ. බලමු ඉතින් අපි ඉදිරියට මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. කොහොමත් කෙසේ හෝ ඒ වශයෙන් තාජුදීන් ඒ ඝාතනයේට ඒ විදිහට සැකපිට දැන් ওই සියලුම දේවල් එළියට එයි. බලමු. එහෙනම් ඔබගේ අදහසත් අනිවාර්යයෙන්ම හරි කමෙන්ට් කරගෙන යන්න. ආදරෙන් ඉල්ලා සිටිනවා channel එක subscribe කරගන්න කියලා. ජය හින්ද.